සියලු දෙනාටම ආයිබෝවන්. ඔන්න ඉඳලා මඤ්ඤොක්ක ටිකක් බොහොම අමාරුවෙන් හොයාගත්තා. මේ පැත්තේවත් නැහැ. දැන් ඉස්සර වගේ මිනිස්සු ගොවිතැනට බර නැහැනේ. ඒකෙන් හින්දා දැන් මේ කෑල්ලේ ඉතුරු කෑල්ල සම්පූර්ණයෙන්ම හදන්න ඕන. අඹ කෑල්ල ඉස්සරහට වෙන්න තමයි මඤ්ඤොක්ක ඔක්කොම හදන්නේ. එතකොට කාටවත් කරදරයක් නැහැ. ඌරන්ගෙන් හිටෑවෝ ඉන්නවා කියලාත් ඒ අංකල් කිව්වා. ඒකත් එච්චරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මඤ්ඤොක්ක ටික කපන ගමන්ම බලමු හොඳ වීඩියෝ එකක්. මේව කපන ආකාරයක් තියෙනවා. ඉතින් එක ගැමි කට්ටිය එක විදියට කපනවා. ඒ වුණාට ඉතින් සාර්ථක විදියට මඤ්ඤොක්ක කපන්න ඕන. නැත්තම් මේ පැල එද්දි තමයි ප්‍රශ්නයක් එන්නේ. වීඩියෝ කරන්නත් කවුරුවත් නැහැ. ඒත් එක මම තනියෙන් වීඩියෝ කරනවා. මෙහෙමත් ඉතින් අවුලක් නැහැ. ඔට කියන්නේ ඉතින් උඩට පස් දාන්න ඕන හොඳට. මඤ්ඤොක්ක ගේනවා. ගෙනල්ලා ඉවරලා ඉතින් නැවතත් හොඳ වීඩියෝ එකක් සමගින් හිටවන ආකාරයක් මම ඔයාලට කියලා දෙන්නම්. එන්න මේ ගැමි පරිසරයේ දේශ බලලා ජීවත් වෙන්න. පිටිපස්සෙන් අඹාව අතුරු භෝගයක් විදිහට තමයි කෙසෙල් දාලා තියෙනවා. පිටිපස්සෙත් පොල් හදලා තියෙනවා. ඊට අමතරව දැන් මඤ්ඤොක්ක හදනවා දිගටම අතුරු භෝගයක් විදිහට. ඒක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. වීඩියෝ එක බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඔබගේ අදහස් මට කියන්න.